අරලිය කවුද කියලා දන්නවද? ඩඩ්ලි සිරිසේන. ඩඩ්ලි සිරිසේන කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. මේකේ එකකින් ටොන් 3000ක් නිෂ්පාදනය කරලා සප්ලයි කරනවලු. ඒ කියන්නේ මේකේ 20ක් තියෙනවලු. ඒ 20කින් ටොන් 60000ක් විතර ඩිස්ට්‍රිබියුෂන් කරන්න පුළුවන්ලු ප්‍රොඩක්ෂන් එකකින්. එතකොට මෑන් තමයි ලංකාවේ ඇත්තටම සහල් ඇමති කරන්න ඕනේ මිනිස්සයා. මොනවා වුණොත් මේ පේනවා නේද? මේක මේ එම්පයර් එකක්. ඒ කියන්නේ රජයක් වගේ. පොළොන්නරුවේ රජුරුවෙක් වගේ. ඒව නේද? ඩඩ්ලි සිරිසේන කියන්නේ මේ බබා වගේ බබා හුකුම් මිනිස්සෙක් නෙමෙයි. ඒක තමයි කියන්නේ අර සාල් මිල සාල් මාෆියාව අනම්මනම් කියලා මේගොල්ලෝ මේ බොරු කියන එක මේ මිනිස්සයා බලලා hina වෙනවා ඇති. එතකොට මේ ඩඩ්ලි සිරිසේනට බාර දුන්නොත් ලංකාවේ සාල් ප්‍රශ්නේ ලේසියෙන් විසඳලා දෙයි. මේක දැන් අපි ඉන්නේ මේ පොළොන්නරුවේ වැඩෙක්ගේ තැන. ලොරි ටස්කර් 2000කට වැඩියෙන් මිනිස්සු 50000කට වැඩියෙන් ඒ වගේම තව ලංකාවේ ලංකා වටේටම සහල් බෙදෙන මෑන් තමයි ඩඩ්ලි සිරිසේන. ජය වේවා ලොක්කා.